ළමයි ලිංගික අධ්‍යාපනය ලැබිය යුතුමයි. WHO එක World Health Organization එක UNICEF එක වගේ ලෝක මට්ටමේ සංවිධාන එකතු වෙලා කියලා තියෙනවා විවිධ වයස් සීමාවන් වලදී ඉගෙන ගන්න ඕන ලිංගික අධ්‍යාපනයේ පැතිකඩවල් මොනවද? අවුරුදු 5ත් 8ත් අතර දරුවෝ තමන්ගේ ශරීර කොටස් ගැන දැනගන්න ඕන. තමන්ගේ ඒ ශරීර කොටස් වල තියෙන රහස්‍යභාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. විශේෂම කාරණා තමයි අවුරුදු 5ත් 8ත් වයසේ දරුවෝ good touch and bad touch කියන එක හරියට දැනගන්න ඕන. නිවැරදි ස්පර්ශය මොකද්ද? වැරදි ස්පර්ශය මොකද්ද කියන එක හරියට ඒ ළමයි දැනගන්න ඕන. මොකද අවුරුදු 5 8 කියලා කියන්නේ තාමත් පොඩි වයසක්. ඔබ දන්නවද මේ වෙනකොට ඔය වයසේ පුංචි දරුවෝ නොදරුවෝ අපයෝජනයට ලක් වෙනවා. කියන්නේ ඒ ළමයි අපයෝජනයට ලක් වෙනවා. ඒ ළමයි දන්නේ අපයෝජනයට ලක් වෙනවා කියලා. මේ ලංකාවේ සීයා අතින් මිනිබිරිය දූෂණය වෙනවා. මේ ලංකාවේ තාත්තා අතින් දුවව දූෂණය වෙනවා. මේ කතා කරන මොහොතෙත් එක වෙනවා. ඒක විශාල සමාජ ඛේදවාචකයක්. ඒක නමත්ත ගන්න තමයි ලිංගික අධ්‍යාපනයක් නිවැරදිව දෙන්න ඕන. ළමයෙකුට කියලා දෙන්න ඕන මොකද්ද නිවැරදි ස්පර්ශය? වැරදි ස්පර්ශය මොකද්ද? ඒ වයසේ ළමයට කියලා දුන්නොත් නිවැරදි ස්පර්ශය මොකද්ද වැරදි ස්පර්ශය මොකද්ද තමන් විශ්වාසදායී මිනිස්සු සහ අවිශ්වාසදායී මිනිස්සු කොහොමද අඳුරගන්නේ වෙන් කරලා කියන එක ඒ ළමයින්ට අධ්‍යාපනය තුළ කියලා දුන්නොත් ඒ ළමයට එකපාරක් ඕක වෙයි ආයි වෙන්නේ නැහැ මොකද ඊට පස්සේ ඒක කම්ප්ලේන් කරනවා උඩ තියෙන තැන් වලට ඊට පස්සේ කම්ප්ලේන් කරනවා මේ පේරන්ට්ස් වලට කම්ප්ලේන් කරනවා වැඩිහිටියන්ට කම්ප්ලේන් කරනවා මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා තමන්ගේ යාළුවට වෙනවා දැක්කොත් ඒක දිහා බලලා හරි ගිහිල්ලා අනිත් යාළුවා කම්ප්ලේන් කරනවා මේ දැනුම දීලා තිබුණොත් අවුරුදු 9ක් 12ක් අතර වගේ වෙනකොට ද්විතීක ලිංගික ලක්ෂණ ගැන ළමයින්ට උගන්වනවා යෞවනෝදරනකොට පියුබර්ටි ඒජ් එකට එනකොට පිරිමියෙක්ගේ ගැහණියෙක්ගේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියන එක පැහැදිලිව උගන්වනවා. ඒ විතරක් නෙමෙයි ලිංගික අනන්‍යතාවයන් පිළිබඳව සහ ඒ ලිංගික අනන්‍යතාවයන් වලට ගරු කරන ළමයින්ට උගන්වනවා. කියන්නේ පිරිමින්ට ගැහණුන්ට වගේම සමහරක් ලිංගික සංක්‍රාන්තිකයන්ට තමන් ගැහණියෙක් විදිහට හඳුනා ගන්නා පිරිමියට තමන් පිරිමියෙක් විදිහට හඳුනා ගන්නා ගැහණුවයට ගරු කරන උන්ට කිඳි නොදා ඉන්න උන්ට විහිළු නොකර ඉන්න උන්ව සමාජයට ලක් නොකර ඉන්න ඒ වයසේදී ළමයින්ට උගන්වනවා. අපිටත් මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපේ පන්ති වල ඒ වගේ ළමයි හිටියා. අපි විහිළු කරා. අපි දන්නවා අපි දැන් තේරෙනවා අපිට කිසිම අධ්‍යාපනයක් තිබිලා නැහැ සම්බන්ධව. අපිට උගන්වලා නැහැ පොඩි කාලේ කවුරුත් එහෙම විහිළු කරන්න එපා කියලා. හැබැයි ඒ ළමයි කොච්චර විහිළුවට ලක් වෙනවද? කොච්චර සමාජ පීඩනයකට ලක් වෙනවද? පන්ති ඇතුලේ ඉස්කෝලේ ඇතුලේ පවා කියන්නේ ඒ ළමයින්ට ආරක්ෂාව ලැබෙන්න ඕනේ ඉස්කෝලේ ඇතුලේදී පවා. ඒ ළමයිව සමාජයට ලක් වෙනවා. ළමයි විසින් වගේම ගුරුවරු විසින් සමහරක් වෙලාවට. ඒක නිසා ලිංගික අනන්‍යතාවයන් වලට ගරු කරන්න පුංචි ළමයි නෙමෙයි මහයුණුත් දන්නේ නැහැ. අවුරුදු 15 විතර පැන්නට පස්සේ උගන්වනවා ආරක්ෂිත ලිංගික සබඳතාවයක් පවත්වා ගන්නේ කොහොමද? ගර්භණී භාවය, පත්පාලනය පිළිබඳව, sexual transmitted diseases STD එහෙම නැත්නම් ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබඳව උගන්වනවා. අනාරක්ෂිත ලිංගික හැසිරීම වලින් වෙන්න පුළුවන් ඛේදවාචක මොනවද කියන එක උගන්වනවා. ඇයි අවුරුදු 15 දීප උගන්වන්නේ? උගන්වන්නේ ඒව කරන්න නෙමෙයි. අවුරුදු 15 වෙනකොට කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ ලිංග හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් අරගෙන ඉවරයි. ගැහණියෙක්ගේ නම් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්, පිරිමියෙක්ගේ නම් ටෙස්ටෙස්ටරෝන් වගේ හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. ලිංගික නැඹුරුතාවය, ලිංගික ක්‍රියාවන් වලට පෙළඹෙන තියෙන ආසාව, කුතුහලය ඒවා පටන් ගන්න වයස එක. ඒවට නැඹුරු වෙන වයස, අත්දැක බලන හුරු වෙන වයස. ඒවා තමන් කරනවද නැද්ද කියන එක තමන්ගේ සංස්කෘතිය, සදාචාරය, තමන් හැදිච්ච වැඩිච්ච විදිය, ඒ විවිධ දේවල් ඒවට අදාළ වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක්. හැබැයි ඒ වයසේ ළමයි ඒවට පෙළඹෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ වයසේදී ඒ මට්ටමේ අධ්‍යාපනයක් දෙන්නේ. ඒක කරනවද නැද්ද කියන එක වෙනම කතාවක් මම කියන්නේ. සයන්ටිෆිකලි වෙන්න පුළුවන්. ඒ වුණාට පස්සේ ඒ වයසේ ඉන්න ළමයෙකුට වෙන හානිය නවත්ත ගන්න තමයි ලිංගික අධ්‍යාපනය කෙලමට දෙන්න ඕනේ. කොහොමද ආරක්ෂිතව සබඳතාවයක් පවත්වා ගන්නේ සහ ඒක ඇතුලේ අනිත් මිනිස්සුන්ට ගරු කරන්නේ කොහොමද කියන එක පවා උගන්වන්නේ සෙක්ස් එඩියුකේෂන් එක ඇතුලේ. ඕගොල්ලෝ දන්නවද මේක ඇතුලේ තියෙන තව විෂයක් තමයි. තව කොටසක් තමයි අන්තර්ජාල භාවිතය කියලා කියන්නේ. සෙක්ෂුවල් කොන්ටෙන්ට්ස් හදන්න බෑ. සෙක්ෂුවල් කොන්ටෙන්ට්ස් ෂෙයා කරන්න බෑ කියන එක නීතිමය තත්ත්වයක්. එහෙම කරන්න බෑ කියන දැනුම පවා මේකට අයත්. ඒවා උගන්වනවා. ඒ අධ්‍යාපනය නොලැබීමේ ප්‍රතිඵල තමයි පහුගිය දවසක ඉස්කෝලේක ළමයෙක් සහ ශිෂ්‍යයෙක් ගුරුවරියන් කිහිප දෙනෙක් අතර ඇති වෙච්ච හුටපටේ සහ ඒ ලීක් වෙච්ච වීඩියෝ එක. ගුරුවරියන්ගේ ජීවිතය ඉවරයි, ඒ ළමයාගේ ජීවිතය ඉවරයි. ඒ ළමයාගේ සහ ගුරුවරගේ ජීවිතේ කළු මරමින් රස විඳිනවා සමාජය විසින්. හරිද? ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මොකද? මේ අධ්‍යාපනයේ මදකම නිසා. ඒක හරියට ලැබිලා නැති නිසා. නැත්තම් ඔක වීඩියෝ කරන්නේ නැහැ, ඔක කොන්ටෙන්ට් වීඩියෝ කරන්නේ, ඔක ෂෙයා කරන්නේ. ශාලක සමාජ ඛේදවාචකයක් නවත්ත ගන්න තිබුණු අවස්ථාව. දැන් මොකද වෙන්නේ? Facebook එකේ ඉස්කෝලේ බැජ් එක ෂෙයා කරනවා. ඇයි ෂෙයා කරන්නේ? ඉස්කෝලේ හදාගන්න තියෙන සත්තුමනාවෙන්ද? ඒ ටීචර්ස්ලාගේ පරණ වීඩියෝ පවා ෂෙයා කරමින් මොකක්ද ඒ කරන්නේ? ටීචර්ස්ලාව හදාගන්න උත්සාහ කරනවද? මොකක්ද? නැත්තම් ඒ කුණු රසයේ තලු මරමින් ආතල්ලයක් ගන්නවද? ඒකේ මොකද්ද කරන්නේ? විශාල ප්‍රශ්නයක් කියන එක ඔයාලට තේරෙන්නේ. මෙන්න මේ සමාජ ඛේදවාචකය නවත්ත ගන්න ලිංගික අධ්‍යාපනය ස්ථාපිත කරන්න හදනකොට රෙද්ද උස්සන් එනේ උන් දන්නවද දන්නේ ළමා ආරක්ෂණ අධිකාරියට 2025 අවුරුද්දේ පුතේ අපයෝජනයන් සම්බන්ධ පැමිණිලි ඇවිල්ලා තිනවා 10455 රිපෝටඩ් කේස්. රිපෝට් නොවන කේසස් ඕන තරම් තියෙනවා. ඒ අතරින් හැරෑස්මන්ට් සිද්ධ වෙලා තියෙනවා 545ක්. සෙක්ෂුවල් ඇබියුසස් සිද්ධ වෙලා තියෙනවා 231ක්. අවුරුදු 13ත් 19ත් අතර ළමයි 79 දෙනෙක් ගර්භණී භාවයට පත් වෙලා තියෙනවා. ඔයාලා දන්නවද? ළමයි 20 දෙනෙක් සියදිවි හානි කරගන්න උත්සාහ කරලා තියෙනවා. රිපෝටඩ් කේස් හොඳේ මේ ඔක්කොම මේ වාර්තාගත සිද්ධි පමණයි. මේ වාර්තා නොවන සිද්ධි
ඒ වගේ කිහිප ගුණයකින් වැඩි මතක තියාගන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලිංගික අධ්‍යාපනයේ තියෙන්න ඕන ළමයින්ට නිවැරදිව ක්‍රමවත්ව ස්ථාපිත විය යුතුමයි.